ආර කේස් එක කොයි රේඩියක් කැඩනන්නේ. දකුණු අත ධනිය ගාමින් කැඩලා ගියා වගේ. පට්ට පාඩුයි. මෙලෝදයක් කරගන්න දෙයක් නැහැ. අනිචුට බලපංකෝ. මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම ලොකු කේස් එකක් නැහැ. OIC එක පොඩි කේස් එකක් තියෙන්නේ. මොකද? OIC එක පොඩි කේස් එකක් තියෙන්නේ. අම්මා මොමේ ඔය පොලිස් කේස් වලට අපිව සම්බන්ධ කරගන්න එපා. ඒවා ඔයාලම තියාගන්න. අම්මෝ. පොලිස් කේස් නෙමෙයි යන්නේ. ඇයි මේ රේඩියෝ ඇතුලේ තියෙන මේක අර OIC කැල්ල. අන්න ඒක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. OIC නෙවෙයි මහත්තයෝ IC. අන්න ඒක. IC එක තමයි කේස් එක තියෙන්නේ. හරි හරි ගන්නවකෝ. තව කැල්ල තියෙනවා. පොඩි ලෙඩේ මේකට නිකන් කවුරුහරි කුණු ගෙඩියකින් ගහලා වගේ. හරියට හරි මල්ලි. කුණු ගෙඩියෙන් තමයි තමලරි. අම්මපා. මොකද මේ කුණු වර්ග? අම්මපා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. අපේ ගෙදර ඉන්නවා දාරපත මීයෙක්. මට උත් එක මාර තරහා තියෙන පුදුම වදයක් ඌ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා කුණු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වටිනාකම වැඩිද බං ටීවී එකක් නේ බං. පස්සේ මම අපිට සද්ද නොකර හිටියා. පස්සේ මූණ එක්ක මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. කොහෙද ෆ්‍රිජ් එක ඊට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා සෝපයක් උඩ මචං මේ පොතක් බල බල හිටියේ කොහමරි. මචං මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. වටිනාකම අඩුයිනේ මල්ලි. ගත්ත මල්ලි කුළු ගෙඩිය අතට S2ක් පියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගහන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීයා අතර නෑ ගියාන්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මු රේඩියෝ එකට නැගලා. මම දන්නවා මචං රේඩියෝ එකට නැගලා හිටියොත් මම උට ලොවෙත් ගහන්නේ නෑ කියලා. මොකද මචං මම රේඩියෝ එකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මු මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියෝ එකට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියෝ එකේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතය කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතය කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුඩු වෙන්න.